අපි අද ආවේ සුරතලයේ කැති කරන කෙනෙකුට තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. තමන්ගේ සුරතලාව පුහුණු කරේ නැති වුනහම තියෙන ප්‍රශ්න මොනවද? සාමාන්‍යයෙන් එයා ගෙදරට එන කෙනෙකුට එන්න දෙන්නේ නැති වෙන්න පුළුවන්. නිතර පොඩි අයට, ගෙදර ඉන්න අයට ඇටැක් කරන්න ගන්න පුළුවන්. එතකොට පාරක ඇවිදිනකොට තියෙන අනිත් සත්තුත් එක්කන් ඇටැක් කරගන්න යන්න පුළුවන්. එතකොට මිනිස්සෙක් දකින්න බෑ, මිනිස්සුන්ට ඇටැක් කරන්න පුළුවන්. එතකොට ගෙවල් වලට එන අයගේ කියන දෙයක් අහන්න නැතුව ගෙදර තියෙන දේවල් සාමාන්‍යයෙන් මේ ගෙදර තියෙන ගෘහ භාණ්ඩ ඒවා හපලා ඒවා විනාශ කරලා දාන්න පුළුවන්. එන කට්ටියගේ ළඟට ගිහිල්ලා අනවශ්‍ය විදිහට කරදර කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් යාළගේ ඇඟේ නගිනවා, ගොඩක් කරදර කරනවා. ඒ සුරතලාව පුරුදු පුහුණු කරගත්තේ නැති වුනහම තියෙන ප්‍රශ්න. තව ගොඩාක් දේවල් තියෙනවා. මම බොහොම කෙටියෙන් කතා කරන්නේ අද. එතකොට තමන්ගේ සුරතලාව පුරුදු පුහුණු කරගන්න ඕනේ කොයි වයසේද? සාමාන්‍ය සුරතලාව පුරුදු පුහුණු කරගන්න පුළුවන් අපිට මාස 2ක් මාස 6ක් ඇතුළත කාලෙදී. මොකද මාස 6න් පස්සේ තමන්ගේ සුරතලාවගේ ද්විතීක වර්ධනය පටන් ගන්නවා. එතනින් පස්සේ එයාගේ ලිංගික උත්තේජනය ඇති වෙලා ඉවරලා එයා මේ සාමාන්‍යයෙන් එයාගේ බිහේවියර් එක වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ බිහේවියර් එක වෙනස් වෙන්න කලින් තමයි අපි ට්‍රේනින් පටන් ගන්න ඕනේ සතෙක්ගේ. ට්‍රේනින් කරගත්තාම තියෙන වාසි තමයි තමන්ගේ කමාන්ඩ් එකට වැඩ කරනවා සතාව. තමන්ගේ කමාන්ඩ් එකට වැඩ කරනවා, තමන් එක්කන් පාරේ ඇවිදිනකොට වෙන කට්ටියට ඇටැක් කරන්න හදන්නේ. සාමාන්‍යයෙන් මෙයාට අසනීපයක් වෙලා ඉවරලා ડોක්ටර් කෙනෙක් ළඟට ගියාපුවා මෙතන ඉන්න අයට හපනවා. ඒ වගේ දේවල් නැති වෙනවා සාමාන්‍ය සතෙක්ව මුලින් ඉඳලා හරි විදිහට ට්‍රේනින් කරගත්තාම. දැන් ට්‍රේනින් වර්ග මොනවද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ට්‍රේනින් වර්ග භාවිතා කරන්නේ අපි ලංකාවේ මූලිකවම පොටි ට්‍රේනින්. ඒ කියන්නේ තමන්ගේ සරුතලාව මල මුත්‍රා කිරීමට පුරුදු පුහුණු කිරීම. අපි දෙවෙනියට පටන් ගන්නවා ඔබීඩියන්ස් ට්‍රේනින්. ඒ කියන්නේ කීකරුකම් පුහුණු කිරීම. තමන්ගේ එක අනකට තමන්ගේ සුරතලාව හසුරව ගන්න හරි විදිහට පුරුදු පුහුණු කරගන්නේ කොහොමද? ඒ කරගන්න විදිහ තමයි ඔබීඩියන්ස් ට්‍රේනින් එකෙන් ට්‍රේනර් කෙනෙක් ඇවිල්ලා ඉවරලා කරන්නේ. ආයෙ අපිට කරගන්න පුළුවන් තමන්ගේ සුරතලාව තමන්ගේ තියෙන දේපල තමන්ගේ පවුලේ කට්ටියව ආරක්ෂා කරගන්න සුරතලෙක්ව හදනවා නම් එයාට ගාඩ් ඩොග් ට්‍රේනින් දෙන්න පුළුවන්. ඔය තව වර්ග ගොඩක් තියෙනවා. ඕවා තමයි මේ අපි දැනට ලංකාවේ භාවිතා කරන ගොඩක් ට්‍රේනින් වලට. හොඳයි අද අපි පැහැදිලි කරලා දෙන්නම් මෙයාලගේ පොඩි ට්‍රේනින් එක කරන්නේ කොහොමද කියලා කෙටියෙන්. සාමාන්‍යයෙන් අපි සුරතලෙක් හදනකොට එයා ඇපාර්ට්මන්ට් එක හදන්න පුළුවන්. එයාව පොඩි ට්‍රේනින් එක කරාට එයාට ටොයිලට් කරන්න සුදුසු පරිසරයක් නැති තැනක හදන්න පුළුවන්. ඒ තැන් වලට වෙනස් වෙන විදිහට අපි මේ ට්‍රේනින් එක කරගෙන යන්න ඕනේ. පොඩි ට්‍රේනින් එකේ අපි මූලිකම කරන්න ඕනේ තැනට අදාළ විදිහට අපේ සුරතලාව පුරුදු පුහුණු කරගන්න ඕනේ. අපි එතකොට තැනට අදාළ විදිහට තමන්ගේ සුරතලාව පුරුදු පුහුණු කරගන්න ඩොග් ට්‍රේනර්ලා ඉන්නවා. ඒ කෙනෙක් භාවිතා කරලා ඒ විදිහට කරගන්න පුළුවන්. ඊට මේ තමන් ඇපාර්ට්මන්ට් එක වගේ දෙයක ඉන්නවනම් තමන් සුරතලා හැමතැනම ගේ ඇතුලේ මල මුත්‍රා කරනවා නම් සාමාන්‍ය පොටි ට්‍රේනින් ෂීට් එකක් පාවිච්චි කරන්න පුළුවන් අපිට ඒ දෙයට. ඒක මූලික පුහුණුව මේ ඩොග් ට්‍රේනර් කෙනෙක් දුන්නාට පස්සේ පොටි ට්‍රේනින් ෂීට් එකක් පාවිච්චි කරලා ඉවරලා අපිට ඒ දේ කරගෙන යන්න පුළුවන් දිගටම. තමන්ගේ සුරතලාව මූලික වශයෙන් පොටි ට්‍රේනින් එක ඩොග් ට්‍රේනර් කෙනෙක් ඇවිල්ලා පුරුදු පුහුණු කරාට පස්සේ මේ ෂීට් එක භාවිතා කරන්න පුළුවන්. මේ ෂීට් එක කියන්නේ මොකක්ද කියලා සමහරුන්ට ගොඩක් ප්‍රශ්නයක් ඇති. මෙයාලගේ යූරින් ස්මෙල් එක ඒ වගේ දේවල් ලික්විඩ් වර්ග භාවිතා කරලා ඒ ස්මෙල් එක තියෙනවා මේ ෂීට් එකේ. මේ ෂීට් එක තමන්ගේ නිවසේ කොහේ හරි තැනක එලලා තියෙනවා නම් තමන්ගේ සුරතලා එකට මල මුත්‍රා කරන ඒවා කරනවා. සාමාන්‍යයෙන් ඩොග් ට්‍රේනර් කෙනෙකුට මේක දීලා මේ ෂීට් එකට මේ විතරක් ටොයිලට් කරන්න කියලා පුරුදු කරන්න දෙන්න පුළුවන් අපිට. තව තියෙන ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් ගාඩන් එකක් තියෙන අය. වත්තේ ඉඩකඩ තියෙන අය. ඒ වගේ තියෙන අයට මේ වගේ ෂීට් එකක් මේ උමනා වෙන්නේ නැහැ. තමන්ගේ වත්තේ තෝරාගත්ත කොටසක තමන්ගේ සුරතලාව මල මුත්‍රා කිරීමට යොමු කරන්න පුළුවන්. ඒක තමන්ගේ ඩොග් ට්‍රේනර් හරහා ඒ දේ කරගන්න ඕනේ. මේ දේවල් තමයි ඉතින් පොඩි ට්‍රේනින් එකක් කරපුවාම මේ හම්බෙන වාසි. නැත්තම් මේ තමන්ගේ ගෙදර හැමතැනම මල මුත්‍රා කරනවා, තැන් තැන් වල ජරා කරනවා. ඒව ගොඩක් ප්‍රශ්නයක්. මේ වගේ පොඩි ට්‍රේනින් එකකට තමන්ගේ සුරතලාව පුරුදු පුහුණු කරගත්තේ නැති වුනහම මේ ඊළඟට අපි කතා කරමු ඔබීඩියන්ස් ට්‍රේනින්, ගාඩ් ඩොග් ට්‍රේනින් ගැන ඊළඟ දවසේ. එහෙනම් අපි ගිහින් එන්න සුබ දවසක්.